ඒකේ විදියට නාගමාණික්කය කියලා POE එකක් හොයාගෙන අරුන් කියලා ඇසසන් වරේ කෙනෝ පොළොන්නරුවට. නාගමාණික්කය. ඔව්. මේකේ විශේෂත්වය තමයි ඒක තියෙන ප්‍රදේශයේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මිත්‍යාවන්, නාග කතා, යක්ෂ කතා වගේ ඒවා අරගෙන ඒ මිනිස්සුන්ගේ ගැඹුරුම බිය අවුස්සලා ඒ බය පදනම් කරගෙන භයානක මායාවන් මවන්න පුණුවන් වීම. එතකොට අර අපි අහලා තියෙන රීරියකා, කාලකුමාරයා වගේ භයානක රූප ඇත්තටම කාගේ හරි පාලනයේ යටතේ තියෙන තාක්ෂණික මායාවක් වෙන්න පුරුවන්. හරියටම. කතාවට අනුව දේවදත්ත කියලා ටෙම්ප්ලර්වරෙක් මේ නාගමාණික්‍ය හොයා ගන්නවා. හයි. එයා මේක පාවිච්චි කරලා අර බීසුණු මායාවන් මවලා මිනිස්සු බය කරලා රකේ තියෙන අවුල් තවත් වැඩි කරනවා. සමහර විට හොරෙන්ම අර කාලිංග මාගටත් උදව් කරනවා ඇති. බලය ගන්න. ඔව්. බලය අල්ලගන්න මිනිස්සු හිතන්නේ මේ මොකක් හරි අద్භූත බලවේගයක් කියලා. ඒත් ඇත්තටම ඒක ටෙම්ප්ලර් කෙනෙක් පාලනය කරන ඉසු තාක්ෂණයක්. අර චිත්‍රපට අදහසේ හතියට අරුන් මේ ටෙම්ප්ලව ලුහුබඳිනෝ පොළොන්නරුමේ නටබුන් අතරේ. සමහර විට ගල් විහාරයට වගේ තැනක හංගපු ඉසු කුටියක් ඇතුලේ ලুকু සටනක් යනවා. ඔව් හිතා ගන්න පුළුවන්. අර POE එකෙන් මවන මායාරූපත් එක්ක. ඒ තන්තිමට අරුන් දිනලා අර නාගමාණික්කය ගන්නවා. මේකෙන් පේනව නේද? ඉතිහාසයේ පොළොන්නරු යස්ථාවරත්වය, මාගගේ ආක්‍රමණය වගේ දේවල්. ඔව්. මිත්‍යාව, අපේ ජනකතා, යක්ෂ භූත කතා සහ විද්‍යා ප්‍රබන්ධ මේ ඉසු තාක්ෂණය POE වගේ දේවල් කොච්චර අපූර්වට එකට කලපන්න පුළුවන්ද කියලා. ඒක ඇත්ත. පොළොන්නරු යුගයේ තිබ්බර අඳුරු කුරිරු ස්වභාවයත් එක්ක ඇසසින්ස් ක්‍රීඩ් කතාවක තියෙන කුමන්ත්‍රණ ගතිය හොඳටම යනවා. අනිවාර්යෙන්ම. ඒ කාලේ තිබ්බ බය POE එකකින් තවත් වැඩි කලා කියන එක හිතන්න බැරි කමක් නැහැ. එහෙම බැලුවම ඇසසින්ස් ක්‍රීඩ් වගේ රාමුවක් ඇතුලේ අපේ ඉතිහාසයයි අපේ ජනප්‍රවාද දිහා බැලුවම හරිම වෙනස් කෝණයකින් පේන්නේ. ඉතිහාසයේ අපිට තේරුම් ගන්න අමාරු සිදුවීම් පිටිපස්සේ සමහර විට මේ වගේ රැහැස් බල අරගල අදෘශ්‍යමාන තාක්ෂණයන් තිබුණා වෙන්න බැරිද කියලා හිතනවා. Shadow of the Naga අදහසම හොඳ උදාහරණයක් ඒකට. ඒ වගේ කතාවක් කොච්චර රසවත් වෙන්න පුළුවන්ද? ඉතිහාසය, මිත්‍යාව, අනාගත තාක්ෂණය ඔක්කොම එකට බැඳෙනවා. ඒක නිකම්ම මොකක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නට වඩා එහාට ගිහින් අපි ඉතිහාසය දකින විදිහ ගැනත් හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඒක ඇත්ත. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක්. මේ විදිහට කල්පනා කළොත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේම තියෙන පැරණි ශිෂ්ටාචාරවල අදටත් නොවිසුණුණු අභිරහස් තියෙනවනේ. ඕ තියෙනවා. අර තේරුම් ගන්න බැරි පුරාවස්තු, අදටත් විශ්වාස කරන මිත්‍යාවන්, ඒ දේවල් පිටිපස්සේ ඇත්තටම අద్භූත බලවේග කියලා අපි හිතාගෙන හිටියට මේ වගේ අති නවීන ඒත් අපිට අමතක වෙලා ගිය පූර්වජ තාක්ෂණයන් සංවිලා තියෙන්න ඇත්තටම බැරිද? ඒකනම් හිතන්න වටින ප්‍රශ්නයක් තමයි